ඉතිහාස පුරාවෘත්තයන් තුළ කොපමණ විරුවන් මුණ ගැසුණද එම කිසිදු විරුවෙකුට සම කළ නොහැකි වූ විශ්වයේ අසම සම විරුවානන්ගේ ලොව පහළ වීම. අතීත දඹදිව යුගයෙන් යුගයට මනුෂ්‍යයන් ධර්මයේ පිහිටුවන්නා වූ බුද්ධිමත් යුග පුරුෂයෝ පහළ වූහ. එහෙත් ඒ කිසිදු යුග පුරුෂයෙකු මිනිසුන් අතර පරම පූජනීයත්වයට පත් නොවිය. එකල ಭಾರತයේ ප්‍රධාන ආගම ලෙස වෛදික ඉගැන්වීම් මුල් කරගත් බ්‍රාහ්මණ ධර්මයේ ප්‍රචලිතව පැවතියේය. රාම, ක්‍රිෂ්ණ, බ්‍රහ්ම ආදී දෙවියන් සම්බන්ධ ඇදහිීම්ද ඊටා බහුල විය. කොපමණ ආගම් පැවතියද මිනිසුන් තුල අධාර්මික ගති පැවතුම් දිනෙන් දිනම උත්සන්න විය. අසත්‍ය, අරාජකත්වය, අසමානතා, අර්ධ නිරුක්තිතා, අර්ධ ලෝභය, අන්ධ විශ්වාස වැනි දුර්ගුණ මිනිසුන් තුල මුල් බැසගත්තේය. බලය, මානය නිසා මනුෂ්‍ය ධර්මතා මෝහයේ අන්ධකාරයේ තුල ගිලී ගියේය. එම අන්ධකාරය ප්‍රඥා ලෝකයෙන් පළවා හරිමින් විශ්වයම හෙළි කරන්නා වූ මහා බලති මහා යුග පුරුෂයෙකු එක් කලකදී ලොව පහළ වූහ. දෙව් බඹුන් ප්‍රමුඛ සකල ලෝක සත්වයාගේ නිබඳ පුද පූජාවන්ට සුදුසු වන්නා වූ මිනිස් වර්ගයාගේ මුදුන් මල්කඩ බඳු එම පරමෝත්කෘෂ්ඨ මහා වීරවරයාණෝ ශ්‍රී ගෞතම සම්බුද්ධ නම් වන්සේක. සත්‍ය පමණමයි ජයගන්නේ. අද පටන් ඔබත් අප අතර උතුම් මිනිසෙක්. සිද්ධාර්ථ යුව රජතුමාට! සිද්ධාර්ථ යුව රජතුමාට! සිද්ධාර්ථ යුව රජතුමාට! සිද්ධාර්ථ යුව රජතුමාට! රජතුමාට! සිද්ධාර්ථ යුව රජතුමාට! මහරජතුමනි අවසර. කෝලිය වංශික දණ්ඩපාණි මහරජු අමිතාභ බිසෝන් බැහැ දැකීමට රජවාසලට සැපත්වන බව දූතයෙක් පැමිණ සැලකලා. කෝලිය වංශික මහරජු දණ්ඩපාණි මහදේවයන් සැපත්වන වගයි! ප්‍රජාපති එතුමන් සැපත් වෙලා ඔබ පෙරමගට ගොස් සියලුම චාරිත්‍ර ඉටු කරන්න. අමිතා දේවි අපි කවුරුවත් එකයි. ඔහු ඔබේ ස්වාමියා මගේ සහෝදරයා. ප්‍රජාපති වග බලා ගන්න මේ මොහොතේ දෙදෙනා අතර කිසිදු ගැටලුවක් ඇති නොවීමට. ආයෙත් ලත වෙනවා. මා බලාගන්න සියල්ල. දෙව්දහ කෝලිය වංශික මහරජු දණ්ඩපාණීන්ගේ ආගමනය අපගේ අභිමානය තීව්‍ර කළා. සාදරයෙන් පිළිගන්නවා. ඔබට යම් චාරිත්‍රයක් අතපසු වෙලා රජතුමනි. කෝලිය රජු ඔබේ ඥාති සොහොයුරා. අමතක වේවිද ශාක්‍ය කුමරියගේ ස්වාමි පුරුෂයා මා බව. දණ්ඩපාණිට අවශ්‍ය ඔබලවා ඔහුගේ පාදවා අපේ වංශය සැහැල්ලු කරන්න. දියබඳුනක් ගෙන සහෝදර මහරජතුමාගේ දෙපා දෝවනය කරන්න. මෙහි පාතබන්න යන්නේ. ඔබ මේ කුමක්ද කරන්න ප්‍රජාපති? මා කපිලවස්තු මහරජුගේ අග පිසව. කොමන වංශයේ චාරිත්‍රයන්ට අනුවවත් මා තමයි ඔබගේ පා දුවන්නට ඉතාම සුදුසු. පා තබන්න මේ තුල. නැහැ ප්‍රජාපති. කෝලිය චාරිත්‍රයන්ට අනුව ස්ත්‍රීන් පුරුෂයන්ගේ පාදෝවනය කිරීමේ සිරිතක් කොහෙත්ම නැහැ. නවතන්න.
කපිලවස්තුවට සාදරයෙන් පිළිගන්නවා ඔබව. සාදරයෙන් පිළිගන්නවා. සමාජයට යහපත් ආචාර්ය ධර්ම කියා දීම බ්‍රාහ්මණයන්ගේ කර්තව්‍යය. එසේම සමාජය ආරක්ෂා කිරීම ක්ෂත්‍රියයන්ගේ කර්තව්‍යය. අවිහරඹය අවශ්‍ය වන්නේ ඒ උදෙසායි. අවිහරඹය පුහුණු කිරීමට අද සිට තවත් දක්ෂ ගුරුවරයෙක් ශාක්‍ය අමිතෝදන. අද අපි හදාරමු දුනු ශිල්පය. මේ දුන්න මේ දුනු දිය මේ තමා හීය. ඉලක්කයයි ඊටාම වැදගත්. ඉලක්කය නිශ්චය කර මේ ආකාරයෙන් දුනුදිය ඇද විදිය යුතුයි. ඒ ඉතා සරලයි. එයින් අපිට පක්ෂෙන්ට විදිය හැකි. ඔව් දේවදත්ත. නමුත් ඔබේ හීය ගමන් කළ යුත්තේ සතුරෙකු දෙසට පමණයි. මගේ හීයෙන් අහසේ ගිලෙන පක්ෂියෙක් මිය ගියොත් දේවදත්ත අයියන්ඩිය නම් ශිල්ප ප්‍රගුණ කරනවා වගේ. මා නම් කැමති නැහැ අවිහාරමයට. කුමක් නිසාද? මා කැමති නැහැ හිංසාවන් සිදු කිරීමට. මේ බලන්න කොච්චර සුන්දර පුෂ්පයන්ද. පුෂ්පයන්ට ඔබ ඔය තරම්ම ප්‍රියද? අපේ දෙව්දහනුවරදී නම් මේ තරම් සුන්දර පුෂ්පයන් දකින්නට ලැබෙන්නේ නැහැ. මේ ටිකත් ගන්න. වාල වෙලා. ඔක මතකට දෙන්න. සිටින්නේ පක්ෂියා. මාවේ පක්ෂියා රැගෙන යන්න. ගනු අපේ ප්‍රථම දඩයම. පක්ෂයා අයිති මට. මා දඩයම් කළේ. දැන් අයිති මට. මේ පක්ෂියා මා දෙන්නේ නැහැ. ඔබ මගේ ජේෂ්ඨත්වයට අවමන් කරනවා සිද්ධාර්ථ. මේද ඔබේ ජේෂ්ඨත්වයේ දේවදත්ත? දඩයම ශාක්‍ය සිරිතා. ආරක්ෂාව ශාක්‍ය ගුණධර්මයක්. කෙසේ හෝ ඔබ මගේ පක්ෂියා දෙන්නේ නැතිද? නැහැ දෙන්නේ පක්ෂයා. කුමක්ද කරන්නේ ඔබ? රාජ්‍ය සභාවට දැනුම් දී මගේ පක්ෂාව ලබා ගන්නවා. හා යන්න. මහරජතුමාට මම කරුණු පහදා දෙන්නම්. දෝතෝදනේ පැමිණිලි සීනුව නේද? රජතුමනි, මමයි ඒ නාද කළේ. දේවදත්ත. කුමක්ද සිදුවුනේ දේවදත්ත? ඇයි ඔබ කෝපයෙන්? මා දඩයම් කළ පක්ෂියා මගෙන් පැහැරගත්තා. පක්ෂයාට විද්දේ මම. ඔහුට කෙසේ දූ අයිති වන්නේ? මා සිතුවේ කුමක්කෝ බරපතල කාරණයක් කියා. මේ කුඩා ගැටලුවක් නේ. රජතුමනි, මට යුක්තිය අවශ්‍යයි. යුව රජු සිද්ධාර්ථට එරෙහිවයි මගේ චෝදනාව. මට අවශ්‍යයි අධිකරණ තීන්දුවක්.
එවැන්නක් මේ මොහොතේ සුදුසු නෑ දේවදත්ත. කුමක්ද සුදුසු? මේ රාජ සභාව නෙවෙයි. ඉවත්ව යනු මෙතනින්. දේවදත්ත නිවැරදි වුණත් රාජ සභාවේදී ඔහුට සාධාරණ තීන්දුවක් ලැබේවිද? ශුද්ධෝදන මහරජතුමනි, එසේ නොවේද? රාජකීය ගුණධර්ම අප තුළ අඩුවක් නැහැ. දේවදත්ත ඔබේ පැමිණිල්ල නිසැකවම විභාග කරනවා රාජ සභාවේදී. මහරජතුමනි, මහදේවියට හදිසි අසනීප තත්ත්වයක්. ඇයි මෑණියනි මේ කතා කරන්න? කුමක්ද උනේ අයට? මේ ඔබට පැවසුවාට අපහසුයි වටහා ගැනීමට. මා නොදන්නා කුමක් හෝ කරනවක් තිබෙනවාද ඔබේ රෝගය ගැන? කුමද්ද සිදු වූයේ ප්‍රජාපති? සුබ පැතුම් අයියන්ඩි. අපේ පවුලට තවත් තමුත් එක් වෙලා ශාක්‍ය නාමය බබලවන මහදේවිය මවක් දැන්. සුබ පැතුම් ප්‍රජාපති. සුබ පැතුම් මහරජ සුද්ධෝදන. සුබ පැතුම්. සුබ පැතුම් රජතුමා. කුලගුරුතුමන්ගේ සුව මොහොතක් විමසන්න. මේ ප්‍රීතිමත් පුවත වැසියන්ට දැනුම් දෙන්න. උත්සවාකාරයෙන් සැමරිය යුතුයි මේ ප්‍රීතිමත් අවස්ථාව. මගේ මිත්‍ර කුංචි ඇවිත් මොහොතකට එන්න. මා පියාණන්ටත් කුංචි හිතවත් කර දෙන්නම්. යමු යමු. ඒක කරුණක් පැහැදිලි. සිද්ධාර්ථට සොහොයුරෙක් හිමි වේවි. සටන් කිරීමට. සටන් කිරීමට? කුමක් ගැනද ඔබ මේ ලෙස පවසන්නේ? මා පවසන්නේ සත්‍යයක් අමිතා. සිද්ධාර්ථට අනාගතයේදී සටන් කිරීමට සිදුවන්නේ මව් සෙනෙහසට. නැහැ. එසේ සිදුවන්නේ ඔබටත් නොදැනීමයි. කුමාර් දේවදත්ත, රාජ සභාවට පවසන්න ඔබේ ගැටලුව. රජතුමනි, පක්ෂයා දඩයම් කළේ මම. මේ පක්ෂය අයිති මට. මහරජතුමනි, මේ පක්ෂය මා පාමුල ඇද වැටුනේ. මිය යන්නට ලංනි. මා ඔහු ආරක්ෂා කළා. අප කෙසේද මේ පක්ෂි පැනය විසඳන්නේ? එක් අයෙක් පක්ෂයා දඩයම් කළා. එක් අයෙක් ආරක්ෂා කළා. කවරෙක්ටද පක්ෂය අයිති? දඩයම් කිරීම ක්ෂත්‍රිය ධර්මයක් සිද්ධාර්ථ. සීල සතුන් සුරකීම මනුෂ්‍ය ගුණ ධර්මයක් මහරජතුමනි. පක්ෂයා දඩයම් කළේ දේවදත්ත බව ඔබ පිළිගන්නවද? මා ඔහු ආරක්ෂා කළා. ඒ බව ඔබ පිළිගන්නේ නැතිද? ඔබ කඩ කරන්නේ ශාක්‍ය ධර්මයන්. ඔබ නැසන්නේ මනුෂ්‍ය ධර්ම. සත්‍යන්ට පීඩා සිදු කිරීමද ශාක්‍ය ධර්මය. ආරක්ෂා කිරීමට නිරදකු අවශ්‍යයි. ඔබ උනත් තුසලන්න කැමතිද මේ පීඩා? කිසිවෙකු කැමති නැහැ දුක් පීඩාවන්ට. එමෙන්ම කිසිවෙකු කැමති නැහැ නපුරු හිංසනයන්ට. ප්‍රාණ ඇති ජීවියෙකු අයිති වේ යුතු ආරක්ෂා කරන්නාටද එසේ නැතිනම් මාංශ ලෝභයෙන් ඔහුව මරා දමන්නාටද? ජීවිත රැකීම රජුගේ කාර්යය. රජු අවශ්‍ය ඊට. පීඩා නොදීම බොහෝ උතුම්. ජීවිත රැකීම පරම උතුම්. ඔබේ තීන්දුව ලබා දෙන්න. තීරණයක් ගැනීම අසීරු මොහොතක්. කොණ්ඩඤ්ඤාඳුරුතුමනි, ඔබටවත් හැකිද මේ විසඳන්න?
රජතුමනි, තීරණයක් ගැනීම අපි පක්ෂියාටම භාර කරමු. දේවදත්තට නම් මේ පක්ෂි අයිති. ඌ කැමැත්තෙන්ම ඔහු අසලට යාවී. අපි ඒ කාර්ය මේ පක්ෂියාටම පවරමු. යුවරජතුමාට ජය වේවා. 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 යුවරජතුමාට මේ දේවල් කුමකටද ප්‍රජාපති? මගෙන් කුඩා තිලිනයක් අමිතා. කලකට පසු අපේ හමුවීම නිමිත්තෙන්. අපට නම් සාංකාවක් දැනෙවි මෙවර දෙව්දා ගිය පසු. සිද්ධාර්ථව නිතරම සිහිවේවි. එක්වරක් හෝ හමුවුණු අයෙක්ට පහසුවෙන් ඔහු අමතක වෙන්නේ නැහැ. කුංජි මේක ඔයාට කජිට දේ සියල්ල කුංජි යන දෙව්දහනුවරට බොහෝ දුරක් ගමන් කිරීමට තිබෙනවනේ ඔහුට. කුංජි මගේ මිතුරෙක්. මගේ යුතුකම ඔහුගේ අවශ්‍යතා සොයා බැලීම. මා ඔබේ මිත්‍රයෙක් නොවේද? මාහට කිසිවක් නැතිද? හා හරිම සුන්දර පුෂ්පයන්. මේ ඔබේ තිල්නයක්ද? නැහැ, මගේ තිල්නයක්. අයියන්ඩි ඔබ? ඔබ පුෂ්පයන්ට බොහෝ ප්‍රියයිනේ. ඔව් බොහෝ. ඉතින් කවද්ද අපි ආපසු මුණ ගැසෙන්නේ? බොහෝ විට අප නැවතත් ඉක්මනින්ම මුණ ගැසේවි. ඔන්න ඔබ තමයි ඇය දරුවා බිහි කරන තෙක් බලාගත යුතු වන්නේ හොඳින්. යශෝදරා, සිද්ධාර්ථ කොහෙද? දන්නේ නෑ නන්දනී. මා සොයන්නෙත් ඔහුවයි. සිද්ධාර්ථ? සිද්ධාර්ථ! දුටුවද? කුංචි සොයන්නේ සිද්ධාර්ථව. කොහෙද ගියේ ඔබ? ඔබට යමක් රැගෙන ඒමට ගියා. කුමක්ද? දෙන්න. මේ කුමක්ද? එය රහසක්. ඔය ශාක බීජනේ හරි අපූරු තිලිනයක්. අපට ආදරය කරන අයයි අප අසලින්ම රඳවා ගත යුතු. තුරුවැල් තමයි වැඩිපුරම ලෙන්ගතු. ඔබ ඔය බීජ දෙව්දා රෝපණය කළ විට ඔබට මා නැති අඩුව මගහැරී යාවි. ඔය තිබෙන්නේ ඔබ වැඩිපුරම ආස පුෂ්පයන්ගේ ශාක බීජ. සුබගමන්. කුංජි ඔබව සොයාවි. ආපසු වඩක් ඉක්මනින් එන්න. මට නම් ඔබ අමතක වෙන්නේ නැහැ. එසේ මැති ඔබේ සිතට. මහදේවිය, දැන් ඔබේ ඖෂධ පානයට වේලාව. ලෝෂිකා, ඖෂධ පසුවට දැන් තෙල් තවරන්න. හොඳමයි. මහදේවි, ඔබ මේ තරම් සතුටින් සිටින මා නම් කිසි දවසක දැකේ නැහැ. මා ඔබට වඩා සතුටින්. ඔබට එසේ නොවේවිද?
මහදේවිය මව්දේවියක් වන විට. මහරජතුමාත් පසුවන්නේ බොහොම සොම්නසින්. තව කී දවසද ඉතිරි නේද? නමුත් එක් කරුණක් නම් මට වැටහෙන්නේ මහදේවි. ඒ කොහොමද මංගල? අර කෙලවර මදක් බලන්න. ඊ කවරෙක්ද? ඒ මූර්තිය. ඒ මූර්තිය මායාටයි ඒ අයිති. එසේනම් මේ කෙලවරත් බලන්න. මේ කවරෙක්ද? ඒ මූර්තිය මාහටයි අයිති. එසේනම් මූර්ති දෙකම එකට බලන්න. එක් පසෙක සිද්ධාර්ථ, අනෙක් පස මේ කුමක්ද ඔබ සංගවා පවසන්නේ? සංගවන්ට දෙයක් නැහැ මහදේවි. සත්‍ය. අපි සිතමු එක් කෙලවරක සිද්ධාර්ථ, අනෙක් කෙලවරේ ඔබ බිහි කරන කුමරු. ඉතින් පුත් කුමරන් දෙදෙනෙකු එකවර රකින්න කෙසේද මහදේවි? ඔවුන් දෙදෙනා මගේ දැස වේවි මංගලා. ඔවුන් ඔබේ දැස වන්නට හැකි? බිහි කළ පසු ඔබටම දැනේවි. දෙදෙනෙක් එකම උරුමයට ගැටෙද්දී ඔබට එවිට වැටහේවි වෙනස ඔබේ දැසි. එක් කෙලවරක සිද්ධාර්ථ, අනෙක් කෙලවරේ ඔබ බිහි කරන කුමරු. පුත් කුමරන් දෙදෙනෙකු එකවර රකින්න කෙසේද මහදේවි? ප්‍රජා, මට පොරොන්දු වෙන්න. මගේ සිද්ධාර්ථ කුමරු ඔබේම දරුවෙකු මින් සුරකින බවට. සිද්ධාර්ථට අනාගතයේදී සටන් කිරීමට සිදුවන්නේ මව් සෙනෙහසට. ඔබටම දැනේවි දෙදෙනෙක් එකම උරුමයට ගැටෙද්දී. ඔබ බිහි කළ කුමරුගේ මුහුණ නොබලන්නේ මා පැවසූ කරුණ නිසාද? කොහොමත් ඒ කරුණ සත්‍යයක් මංගලා. මූර්ති දෙකක් කියන්නේ දෙදෙනෙක් නොවුනට සිද්ධාර්ථ සහ නන්ද කියන්නේ දෙදෙනෙක්. මංගලා දේවී මහදේවිය තීරණය කළා නන්ද පුත් කුමරුව කිරිමවුරුන්ට පාර කරන්න. ඇය පුත් කුමරුගේ මුහුණවත් නොබලන්නේ. ඔහු කෙරේ සෙනෙහසක් උපදී කියන පියට ඔහුට අනාදරේ නිසා නොවේ. ඒ වුවත් සිද්ධාර්ථ යුවරජුට පමණලු කුසින් බිහි නොකළත් මහදේවියගේ මව් සෙනෙහස හිමි. එතරම් පරිත්‍යාගයක්? සිද්ධාර්ථ උපන්දා පටන්ම ඔහුට දුක් ඡායා මාත්‍යයක්වත් මා නොපෙන්වා කටයුතු කළේ අනාගත කපිලවස්තුවේ පහළවන ශාක්‍ය චක්‍රවර්ති රාජ්‍ය ආරමුණු කරගෙන. නමුත් ඒ සියලු ප්‍රයත්නයන් පරාජිතයි ඔබේ පරිත්‍යාගයට. ස්වාමිනේ,
ඔබ සිද්ධාර්ථට සෙනෙහස දක්වන්නේ මා නිසා නොවන බව මා දන්නවා. මින් පෙර මා මේ තරම් කැපකිරීමක් දැක නැහැ ප්‍රජාපති. මේ පරිත්‍යාගයට සම කළ හැකි කිසිවක් නැහැ. ඔබේ පරිත්‍යාගය අනාගත කවීන් පවා වන්නනා කරාවි. ඉතිහාසයටත් එක්වේවි. ඔබගේ ඒ මව් සෙනෙහස උත්තරීතරයි ප්‍රජාපති. පුත් කුමරු සිද්ධාර්ථ චක්‍රවර්ති රාජයෙකු වීම කෙසේවත් වලකින්නේ නැහැ. කෙසේවත් නැහැ. ලෝෂිකා මහරජතුමනි කිරිමව්වරුන්ට දන්වන්න නන්ද කුමරුට කිසිදු අඩුවක් නොවිය යුතු බව. එසේ ඒ උපායන තොහුණු ඉචාය ගත්තේ. ගුරු විශ්වමිත්‍රයිනි, කෙසේද යුවරජුගේ ඉගෙනීමේ කටයුතු? ශ්‍රේෂ්ඨයි, අති ශ්‍රේෂ්ඨයි රජතුමනි. සිද්ධාර්ථ යුවරජුට ඕනෑම ගැඹුරු කරුණක් තනියමවත් වටහා ගත හැකි. ඉතා ප්‍රීතියක්. හේතුඵල සම්බන්ධය වෙන්වෙන්ව වටහා ගැනීම ඔහුගේ විශේෂ ප්‍රතිභාවක්. සත්‍ය දෙයාකාරයි, පෙනෙන සහ නොපෙනෙන වශයෙන්. මේ නම් මුසාව. සත්‍ය කෙසේද දෙයාකාර? ඔබට පිළිතුරක් තියනවාද සිද්ධාර්ථ? දේවදත්ත, යමෙන් පෙනෙන සත්‍ය කියන්නේ අපට මේ ඇසට පෙනෙන ලෝකයට. අපට ස්පර්ශ වන දේ පෙනෙන සත්‍ය කියන්නේ. නොපෙනෙන සත්‍ය අපේ ඇසට හසු නොවී සැඟවී පවතින අනෙක් ලෝකය. ඒ කොහේද? පහනේ ආලෝකය බබලන්නේ අඳුරු මෝදු වන විට. නරක පවතින නිසා හොඳ අවශ්‍ය වන්නේ. මේ සත්‍යයෙන් දෙකම පවතින එකම ලෝ දහමත් තුල. රජතුමනි, අශ්වදමනයටත් වඩාත්ම දක්ෂ යුරජු. අශ්වයා මිතුරු කර ගැනීම අශ්වදමනයේ ප්‍රධාන උපක්‍රමය. හිතවත් වූ විට තමන්ටම අවනත වේවි. කොයි අයුරින් බැලුවත් සිද්ධාර්ථ යුවරජු ඉන්නේ ඉදිරියෙන්. නර්තනය, සංගීතය වැනි විෂයන් වුවත් කදිමයි ග්‍රහණය කර ගැනීමට ඔහුට ගත වෙන්නේ ඇසිල්ලක් රජතුමනි. ඔහුගේ යුද අභ්‍යාස අවිහරඹයට ඔහුගේ සමර්ථකම කෙසේද? කෙමෙක් ධර්මිතෝදන? රජතුමනි, සිද්ධාර්ථ අවිහරමයට ප්‍රිය නැහැ. අවිහරඹයට? කුමක් නිසාද ඔහු එයට අකමැති වන්නේ? ඊට හේතුව අවිවලින් කිසියෙකුට රිදවීමට අකමැතිවීම. අවශ්‍ය නම් අවිහරඹයත් ඔහුට සුළු විද්‍යාවක්. ඔව් රජතුමනි, එය යුවරජුගේ දෝෂය. දෝෂය යුවරජුගේ නොවේ, දෝෂය අපගේ යදුරුවරණි. මා ඔහුව නුඹලාට පැවරුවේ කෙසේ හෝ රණශූරයෙක් කිරීමට. එහි සම්පූර්ණ වගකීම පැවරෙන්නේ නුඹලාට බව සිහි තබා ගත යුතුයි. ඔබේ අරමුණ ඉටුවේවි රජතුමනි. යපස් ලෝහ බවට පත්ව ඉන් අසිපත තැනෙන තුරු ඉවසීමට සිදුවෙනවා. අර බලන්න ගින්න. විශාල ගින්න. ගින්න ඇති උනේ කෙසේද? ගුරුතුමනි, අප කුටිය තුල සිටියේ එක්වරම දේවදත්ත අයියන්ඩි පැමිණ ඊට ගිනි තැබුවා. ගුරුතුමනි, ඔහු එසේ කළේ චන්න කුටිය තුල සිට නිසා. දේවදත්ත! දේවදත්ත! නුඹද ගිනි තැබුවේ? කුමකටද? අපිට පාපෙන් ගැලවෙන්න. කුටිය තුලට අපේ අර ශුද්‍රයා පැමිණ සිටියා. ඒ නිසා කුටියට ගිනි තබනවද? එසේ ගුරුතුමනි, ශුද්‍රයෝ